ලෝකයේ තියෙන සුන්දරම ස්ථාන විශාල ප්‍රමාණයක් යුරෝපයේ තියෙනවා කියලා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? සියවස් ගණනාවක් පැරණි ගම්මාන, කඳු ඇටි, ලෝක මට්ටමේ ගෘහ නිර්මාණ ශිල්පය යුරෝපය පුරා විහිදී තියෙනවා. යුරෝපය කියන්නේ ගමනාන්තයක්ම පමණක් නෙවෙයි. ලෝක ඉතිහාසයේ රහස් මෙන්ම සුන්දරත්වයේ යුරෝපයේ සඟවාගෙන සිටිනවා. අද අපි හෙළි කරන්න යන්නේ යුරෝපයේ සැඟවුණු සුන්දරතම ස්ථාන 16ක් ගැන. බලන්නකෝ, විශ්වාස කරන්නත් අමාරු වෙයි මෙවැනි ස්ථාන යුරෝපයේ තියෙනවද කියලා. ලේක් කෝමෝහි සුන්දරත්වයේ රහසක් නොවේ. ඉතාලියේ උතුරු කොටසේ ඇල්ප්ස් කඳුපාමුල පිහිටි ලෝකයේ සුන්දරතම ස්වභාවික ස්ථාන අතරින් එකක් ලෙස ලේක් කෝමෝ හඳුන්වන්න පුළුවන්. අයිස් යුගයේ ගැලවුණු ග්ලැසියර් නිසා මේ වැව නිර්මාණය වී තිබෙන බවයි සඳහන් වන්නේ. සංචාරකීන් සෑම විටම වශී කරගන්නා ස්ථානයක් ලෙස ලේක් කෝමෝ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම වයිහැඩයට ප්‍රසිද්ධ ලේක් කෝමෝ යනු ඉතාලියේ 3 වන විශාලතම විලවන අතර යුරෝපයේ ගැඹුරුතම විල්වලින් එකක් ලෙස හඳුන්වනවා. ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් සිනමාතරු ලේක් කෝමෝ අවට පිහිටි විලා මිලදීගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. කෝෆු යනු අයෝනියන් මුහුදේ පිහිටි ග්‍රීක දූපතක් වන අතර එය එහි සුන්දර වෙරළ තීරයන් සහ වෙනීසියානු ගෘහ නිර්මාණ ශිල්පය සහ ශාස්ත්‍රීය භූදර්ශන සඳහා ප්‍රසිද්ධය. එය වයඹදිග ග්‍රීසියේ ඇල්බේනියානු වෙරළට ආසන්නව පිහිටා තිබෙනවා. මෙම දූපත ස්වභාවික දර්ශන, ඓතිහාසික ස්ථාන සහ විචිත්‍රවත් නගරවල මිශ්‍රණයක් ලබා දෙන අතර එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කරනවා. කෝෆු නගරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. නරඹන්නන්ට වෙනීසියානු බලකොටු, කෞතුකාගාර, ශාන්ත මයිකල් සහ ශාන්ත ජෝර්ජ් මාලිගා වැනි ඓතිහාසික ස්ථාන ගවේෂණය කළ හැකි. පිහිනීම වැනි ජල ක්‍රීඩා සඳහා අවස්ථාව ලබා දෙන වෙරළ තීරයන් රාශියක්ම මෙහි දක්නට ලැබෙනවා. එංගලන්තයේ කේන්ට්හි පිහිටි සිසින්හර්ස්ට් කාසල් උද්‍යානය එංගලන්තයේ ජනප්‍රියතම සහ සුන්දරතම උද්‍යානයක් වෙනවා. කවියෙකු සහ ලේඛකයෙකු වන විටා සැක්විල් සහ ඇයගේ ස්වාමියා වන කතුවරයෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකුද වන හැරල්ඩ් නිකොල්සන් විසින් 1930 දී මේ නිර්මාණය කර තිබෙන්නේ. මෙම උද්‍යානයේ කාමර මාලාවකින් සමන්විත විශාල මන්දිරයක් පිහිටා තිබෙන අතර ඒ සියල්ල විවිධ මෝස්තර වලින් සමන්විත වනවා. මෙහි සංචාරය කරන වේලාව අනුව සංචාරකයින්ට ඩැෆඩිල්, පියෝනිස්, මැග්නෝලියා, රෝස මල් සහ පළතුරු වලින් පිරි පළතුරු ගස් දැක ගන්න පුළුවන්. එය අදටත් ලෝකයේ වඩාත්ම සංකේතාත්මක උද්‍යාන වලින් එකක් ලෙස නම් දරා සිටිනවා. ලැට්රුබ්‍රූනන් බොහෝ සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් වනවා. ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ පිහිටා ඇති
එහි විස්මයජනක ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධ නිම්නයක් වනවා. විස්මයජනක දියඇලි උස් කඳු සහ අලංකාරවත් මල්වලින් පිරුණු බිම් සහ විශාල තනබීම් සහිත නිම්නයක් වනවා. ලට්‍රුබෝනන් එලි මහන් ත්‍රාස්‍යජනක ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථානයකි. කඳු නැගීම වැනි ක්‍රියාකාරකම් සඳහා මෙහි වඩාත් ජනප්‍රිය වනවා. ලට්‍රුබෝනන් නිම්නයේ පිහිටි ස්ටෙචල්බර්ග් ගම්මානයේ සිට ශිල්තෝර්න් කන්ද දක්වා කේබල් කාර් ධාවනය වනවා ඇල්ප්ස් කඳුකරයේ සුන්දරත්වය සංචාරකයින්ට නැරඹීම සඳහා. පියෙන්සා යනු ඉතාලියේ ටස්කෙනීහි පිහිටි නගරයක් වනවා. පෙකොරිනෝ චීස් වල නිවහන වන පියෙන්සාහි පිහිටි සෑම වීදියකින්ම හැරෙන විට ටස්කන් කඳුකරයේ දර්ශනය පෙනෙනවා. මේ නගරයේ ඇවිදින විට පෙකොරිනෝ චීස් සුවඳින් පිරී තිබෙන අතර අවශ්‍ය නම් ඒ චීස් වල රස බැලීමටද හැකියාව තියෙනවා. පියෙන්සා වටා ඇති දර්ශනය ඉතා සුන්දර වන අතර නගරේ චෙස්නට් සහ සයිප්‍රස් ගස්වලින්ද ඔලිව් වතු පොපිමල් සූරිය කාන්ත වතුවලින්ද වට වූ සුන්දර වටපිටාවක් සහිත ප්‍රදේශයක් වනවා. පියෙන්සා යනු යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. මෙය ලෝක උරුමයක් ලෙස සැලකනු ලබන්නේ එය පරමාදර්ශී පුනරුද නගරයක් ලෙස එහි මානය ඉතාලියේ සහ විදේශයන්හි අනෙකුත් නගර සඳහා ආදර්ශයක් ලෙස සලකන බැවිනි. ඩිනන්ට් යනු බෙල්ජියමේ වොලුන් කලාපයේ නගරයකි. එය මියොස් ගංඉවුරේ පිහිටා ඇති අතර බෑවුම් සහිත කඳුවලින් වට වී තිබෙනවා. ඩිනන්ට් ස්වභාවික හා මිනිසා විසින් සාධන ලද සුන්දරත්වයේ පරිපූර්ණ සංයෝජනයකි. නගරයට ඉහළින් පිහිටි භූමියක සියවස් ගණනාවක් පැරණි බලකොටුවක් පිහිටා තිබෙනවා. එය දැන් විස්මයජනක දර්ශනයක් සහිත කෞතුකාගාරයකි. ඊට පහළින් 13 වන සියවසේ ආකර්ශනීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිතව නිර්මාණය වූ අප ස්වාමිදුවගේ ගොතික් කොලෙජියට් පල්ලිය පිහිටා තිබෙනවා. මේ පිහිටීමත් සහ සුන්දරත්වයේ හේතුවෙන් මෑත වසරවලදී සංචාරකයින්ගේ පැමිණීමේ සංඛ්‍යාවද ඉහළ යමින් පැවතියා. රයින් ගඟ අසබඩ දර්ශනීය කොටසක පිහිටා ඇති කුඩා නගරයකි බච්රාජ්. එය ෆ්‍රැන්ක්ෆර්ට් සිට පැය 1කමාරක් පමණ දුරකින් පිහිටා තිබෙයි. ඓතිහාසික මාලිගා සහ කුඩා නගරවලින් පිරී ඇති මෙහි රයින් ගඟ දිගේ ගමන් කරන යාත්‍රාවලින් ගාස්තු අයකර මුදල් උපයාගෙන තිබෙනවා. කඳුකරයේ මිදිවතුවලින් පිරී ඇති අතර මිදිවතුවලින් නෙලාගන්නා මිදිවලින් සුදු අයින් නිෂ්පාදනය සඳහාද මේ බච්රාජ් ප්‍රදේශය ප්‍රසිද්ධය. සංචාරකයින්ට මෙහි සිට ආහාරපාන ගැනීම අපූර්ව අත්දැකීමක් වනවා. හේතුව නම් පැරණි මාලිගා සහ ගඟෙහි අලංකාරවත් දර්ශනයක් නරඹමින් ආහාරපාන ගැනීමට ලැබීමයි. බච්රාජ් නගරයේද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. උතුරු මැසිඩෝනියාව සහ එල්බේනියාව අතර පිහිටා ඇති ඔෆ්‍රීඩ් විල යනු දේශ සීමා වෙන් කරන විලක් වන අතර එය යුරෝපයේ පැරණිතම සහ ගැඹුරුම විල් වලින් එකක් වනවා.
සංචාරකයන්ගේ වැඩි අවධානයට ලක්වුණු ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. එයට හොඳ හේතුවක් තියෙනවා. කාර්යබහුල ඔෆ්රිඩ් නගරයේ සිට විලෙහි නිල් පැහැති ජලය දක්වා ඇදහි නොහැකි තරම් අලංකාරයක් තිබීමයි. අද්විතීය පරිසර පද්ධතියක් සහ ආකර්ශනීය බයිසන්තියානු පල්ලි වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්ද වනවා. ග්‍රීසියේ පැරොස්සේ උතුරු වෙරළ තීරයේ පිහිටි නාවුසා යන සුන්දර කුඩා ගම්මානයකි. නාවුසාහි පැරණි දීවර වරායක අංග සහ නවීන අවන්හල් මෙන්ම ඉහළ මට්ටමේ කඩසාප්පු වලින් සම්මිශ්‍රණය වූ සාම්ප්‍රදායික ග්‍රීක ගම්මානයක් වනවා. ගෘහ නිර්මාණ ශිල්පය වර්ණවත් වරාය සහ සුදු වර්ණයේ වර්ණ ගන්වා ඇති නිවාස මෙන්ම රෝස පැහැති බෝගන්විලා වලින් සරසා ඇති පටු මන්තීරු නාවුසාහි සැබවින්ම ග්‍රීක දූපත් චමත්කාරය විහිදුවනවා. දිවා කාලයේදී එය ඡායාරූපයක් මෙන් ඉතා අලංකාරවත්ය. හිරු බැසගෙන යාමට පටන් ගන්නා විට මෙම ස්ථානයේ සැබවින්ම කාර්යබහුල වන්නේ අවන්හල් වලට පැමිණෙන සංචාරකයන් හේතුවෙනි. සල්ස්බර්ග් කියන්නේ ඇල්ප්ස් කඳුකරයේ සහ ජර්මානු දේශසීමාවේ මායිම පිහිට ඇති ඔස්ට්‍රියාවේ කුඩා නිහඬ නගරයකි. නගරයේ සල්සා ගඟෙන් බෙදී තිබෙනවා. සල්ස්බර්ග් නගරය තුළ විශාල පල්ලි මෙන්ම පැරණි මාලිගාද අලංකාර කැෆේ සහ බේකරි වලින් සමන්විත වනවා. කුඩා ගල් කැට යොදා ඇවිදීමේ මාර්ග අලංකාර ලෙස සකස් කරන ලද පටු වීදි සම්බන්ධ කරයි. මේ ඇවිදීමේ මාර්ග තුළ දිලිසෙන සහ අලංකාර කුඩා දේවල් රාශියක් ප්‍රදර්ශනය කරයි. සාමාන්‍යයෙන් නත්තල් සැරසිලි, ස්වර්ණාභරණ, ඔරලෝසු සහ පුරාවස්තු වලින් සමන්විත වනවා. රොන්ඩා යනු ස්පාඤ්ඤයේ මලගා පළාතේ කඳු මුදුනක පිහිටි නගරයක් වන අතර එය ගැඹුරු දුර්ගයට ඉහළින් චමත්කාර ජනක ලෙස පිහිටා තිබෙනවා. කඳු වැටි අතර දර්ශනීය ස්වභාවික පසුබිමක ඉතා මැනවින් පිහිටා ඇති එය සොබා දහමට ආදරය කරන්නන්ට සහ කඳු නගින්නන්ට කුඩා පාරාදීසයක් වනවා. රොන්ඩා ස්පාඤ්ඤයේ පැරණිතම නගරවලින් එකක් වන අතර පැලියොලිතික් යුගයේ දක්වා දිවන මානව පැවැත්මේ සලකුණු තිබෙනවා. විවිධාකාර ඓතිහාසික උරුමයන්ගෙන් අතිශය පොහොසත් විශිෂ්ට නගරයක්. වසන්තය හා ගිම්හාන මාසවලදී සුදුහුණුගේ ගොඩනැගිලි දීප්තිමත් රෝස පැහැති බෝගන් විලාවලින් පිපී නගරය පුරා වර්ණ ගන්නනවා. ලෝෆ්ටන් කියන්නේ නෝර්වේ පිහිටි දූපත් සමූහයක්. එය සංචාරකයන් අතර වඩාත් ප්‍රචලිත වන්නේ අලංකාරවත් කඳුවලින් වට වී තිබෙන දිගු හුළං සහිත වෙරළ තීරයන් සහ දීවර ගම්මානවල පිහිටීමේ සුන්දරත්වය නිසා. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා ඉතා මෘදු දේශගුණයක් සහිතය. නැෂනල් ජියෝග්‍රෆි විසින් ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ගමනාන්තවලින් එකක් ලෙස නම් කර තිබෙනවා. ලෝකයේම ප්‍රසිද්ධ නොදර්න් ලයිට්ස් මෙහිදී දැකගත හැකිය.
දකුණු ටිරෝල් ඊසාන දිග ඉතාලියේ පළාතක් වෙනවා. ඩොලමයිට් කඳුමුදුන් ඉතාලියේ ඇල්ප්ස් කඳුමුදුන් සහ නිම්න අතර සැඟවී ඇති අතිශයින්ම සිත් අද ගන්නා සුළු ආශ්චර්යයකි. කඳු නැගීම සඳහා බොහෝසේ සංචාරකයින්ට අවස්ථාව සැලසේ. කඳුමුදුන් දර්ශනීය ලෙස ඉහළට නැගී තිබෙන අතර මේ අස්සේ මනරම් ගම්මාන මෙන්ම මිදි වතු සහ ඇපල් වතුද පිහිටා තිබෙනවා. මෙම කලාපයේ සාරවත් සංස්කෘතියකින් වට වී තිබෙන අතර ප්‍රියජනක ආහාර, ගෘහ නිර්මාණ ශිල්පය, ඉතිහාසය සහ සාම්ප්‍රදායන්ගෙන් භූමිය සන්තුෂ්ත කරයි. පෘතුගාලයේ ස්වයං පාලනයක් සහිත අසෝර්සා යනු මධ්‍යම අට්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. මෙම දූපත් දීවර ගම්මාන මෙන්ම හරිත පැහැයෙන් යුත් තෘණභූමි වලින් සමන්විත වනවා. පෘතුගාලයේ පිහිටි මෙම දූපත් ඒවායේ විවිධ ඉතිහාසයන්, අද්විතීය සංස්කෘතික අත්දැකීම් ලබා දෙන අතර තල්මසොන් සහ ඩොල්ෆින් නැරඹීම සඳහා ප්‍රමුඛ ගමනාන්තයකි. අසෝර්සාගේ පිහිටා තිබෙන දූපත් කොටස් 3කට බෙදා තිබෙනවා. රෝරස් සහ කොරෝ දූපත් බටහිරට, මධ්‍යම කොටසට පිකෝ, ෆයිල්, සාවෝ ජෝර්ජ්, ග්‍රේසියෝසා සහ ටර්සෙයිරා අයිති වන අතර අවසානයේට නැගෙනහිරට ඩාවෝ මිකෙල් සහ සැන්ටා මරියා ලෙස බෙදා වෙන් කර තිබෙනවා. ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ විශ්වීය අගනුවර වන බාසිලෝනා එහි කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධය. එසේම බාසිලෝනා කියන්නේ මුහුද සහ කඳු මෙන්ම සාම්ප්‍රදාය සහ නූතනත්වයේ පිරි නගරයක්. යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් පෞරාණික වටිනාකමක් ඇති නගරයක් ලෙස බාසිලෝනා හඳුන්වන්න පුළුවන්. යුරෝපයේ උද්‍යානය ලෙස හැඳින්වෙන කේව්කෙන්හොෆ් ලෝ විශාලතම මල් උද්‍යානවලින් එකක් වන අතර එය නෙදර්ලන්තයේ ලීස් මහනගර සභාවේ පිහිටා තිබෙන්නේ. කේව්කෙන්හොෆ් උද්‍යානය හෙක්ටයාර් 32ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර වාර්ෂික උද්‍යානයේ මල් බල්බ් මිලියන 7ක් පමණ සිටවනු ලබනවා. අවුරුද්ද පුරාම මල් නොපිපෙන අතර කාල සීමාවක පමණයි මේ උද්‍යානය තුල මල් වලින් පිරී පවතින දර්ශනය දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. මල් පිපෙන කාලය අත්විඳීමට නම් අප්‍රේල් මැද සිට මැයි මැද දක්වා යා යුතු වෙනවා. උද්‍යානයේ රෝස මල්, හයිසින්ත්, ඩැෆඩිල්, ඕකිඩ්, ලිලි මල්, කානේෂන් සහ අයිරිස් මල් වලින්ද පිරී තිබෙනවා. වර්ණවත් ටියුලිප් නැරඹීමට හොඳම ස්ථාන වලින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. යුරෝපය කියන්නේ මහද්වීපයක්ම විතරක් නෙවෙයි. ලෝකයේ සුන්දර අලංකාර ස්ථාන තිබෙන පාරාදීසයක් වැනිය. යුරෝපයේ වඩාත්ම විශ්මය ජනක සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථාන 16ක් හරහා අපි ගමන් කරා. ඒ සෑම එකක්ම නිමක් නැතිව සුන්දර බව මතක් කර දෙනවා. ස්විට්සර්ලන්තයේ හිමෙන් වැසුණු කඳු මුදුන්වල සිට ග්‍රීසියේ රන්වන් වෙරළ තීරයන් දක්වාද නිම්න අතර සැඟවුණු සුන්දරත්වයෙන් හෙබි ගම්මානවල සිට
රාත්‍රී අහසයට දිදුලන නගර දක්වා සෑම ගමනාන්තයක්ම අපූර්වත්වයෙන් හෙබි ගමනාන්තයක් වෙනවා. යුරෝපයේ මෙම ස්ථාන 16 විතරක් නෙවෙයි. තවත් අලංකාර ස්ථාන තිබෙන බව ඔබට මතක් කළ යුතුය. නමුත් මෙම ස්ථාන 16 ඒ අනෙක් ස්ථානවලට වඩා විශේෂත්වයක් තිබෙනවා. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි අපව නැරඹුවට. අපේ ඊළඟ සංචාරයේදී හමු වෙමු. සුබ දවසක් ඔබට.